අම්මේ ඔයා එහෙම කියන්න එපා. අප්පච්චිත් මාව දාලා යන්න ගියා. දැන් ඔයත් මෙහෙම කියනවා. දුවේ මට දැනෙනවා මේ ගෙවෙන්නේ මගේ අවසන් හෝරාව. අම්මේ ඔයා ඔහොම කියන්න එපා. ඔයාට ඉක්මනින්ම සනීප වෙනවා. මම බාප්පලාගේ ගෙදර ගිහින් උදව් ඉල්ලගෙන එන්නම්. බාප්පේ ඉක්මනින් යමුකෝ. මගේ අම්මට ගොඩක් අමාරුයි. අපි මොකටද බෙහෙත් තරම් දෙන්නේ? මොකද ඒ වගේ සල්ලි බොලාගේ අප්පච්චිද අපිට දෙන්නේ? යනවා යන්න මෙහෙ. අපි තමුන්ගේ කවුරුත් නෙමේ. අනේ දෙවියනේ, ඇයි මේ හැම දුකක්ම මටම දෙන්නේ? අම්මේ අම්මට මේ මොකද වුනේ? අම්මේ ඔයත් මාව දාලා යන්න ගියාද? අනේ මම කොයිතරම් නම් අවාසනාවන්තද? අනේ ඇයි ඔයා මම කියන දේ තේරුම් ගන්නේ නැත්තේ? මේ අහන්න. දැන් මෝහිනී විතරයි ඉන්නේ. අද රෑ මෝහිනී නිදාගත්තම අපි මෝහිනීව මරලා දාමු. ඊට පස්සේ මේ දේපල අපිටයි අයිති වෙන්නේ. අනේ දෙවියනේ, මගේ බාප්පයි පුංචි මාව මරන්න නේද මේ හදන්නේ? මම දැන් මොකද කරන්නේ? මම මෙහෙන් කොහේ හරි දුරකට යනවා. මේ කළුවරේ මට හිතාගන්න බෑ මම කොහේ කියලා යන්නද කියලා. මට නම් දැන් බයත් හිතෙනවා. අනේ දෙවියනේ, මම මේ කොහෙටද මේ ඇවිල්ලා තියෙන්නේ? මේ කනත්තක්නේ. මට උදව් කරන්න, මාව බේරගන්න, නැත්තං ඒ අය මාව මරලා දායි. අනේ මේ කවුද? කවුද ඔබව මේ විදිහට කැට ගැහුවේ? මම දීරජ් රාජ්‍යයේ රාජකුමාරයා විජය කුමාරයා. ඒත් ඔබට මෙහෙම වුණේ කොහොමද? ඔබව කවුද මේ විදිහට මේ ගහේ බැන්දේ? මංකොල්ල කාරය වගේක් මාව අල්ලලා මේ විදිහට බැඳලා දැම්මා. ඒ අය නැවත ඇවිල්ලා මාව මරලා දායි. නෑ කුමරුනි, මම ඔබට එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඔහොම ඉන්න. ඒත් ඔයා කවුද කියලා මට කිව්වේ නෑනේ. ඔයා මනුස්සෙක් නේද? කුමරුනි, බය වෙන්න එපා. මම මනුස්සෙක්. මගේ නම මෝහිනී. ඒත් මෙච්චර රෑ වෙලා මොකද ඔයා මේ කැලේට වෙලා කරන්නේ? ඔයාට ගෙයක් නැද්ද? නෑ කුමරුනි, මට ගෙයක් තියෙනවා. මට ආව ප්‍රශ්නයක් නිසා මම රෑම ගෙදරින් පිටත් වුණා. ඒත් මෝහිනී, ඔයාට ගෙදර දාලෙන්න තරම් මොකද්ද වෙච්ච කරදරේ? කුමරුනි, හැමදේම මෙතනදි කතා කර හිටියොත් ඔබගේ ජීවිතයට වුණත් කරදරයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඉක්මනින්ම මෙතනින් යන්. හා ඒක ඇත්ත මෝහිනී. ඔයා ලස්සනයි වගේම ගොඩක් බුද්ධිමත්. හා මාව ඉක්මනින් මේකෙන් ලිහන්නකෝ. යමු මෝහිනී, අර පැත්තට යමු. ඒ පැත්තේ තමයි මගේ රාජ්‍යය තියෙන්නේ. අනේ අම්මෝ, මොකෙද්දෝ මගේ කකුලේ කෑවා. අනේ මේ සර්පයෙක්නේ. කුමරුනි, ඔබ බය වෙන්න එපා. ඔබට මොකුත්ම වෙන්නේ නැහැ. මම ඉක්මනින්ම ගිහිල්ලා බෙහෙත් කඩාගෙන එන්නම්. සර්පයෙක් දෂ්ට කළාම දෙන්න ඕන බෙහෙත මගේ අම්මා මට උගන්වලයි තියෙන්නේ. ඒත් ඒ බෙහෙත මේ කැලේ පේන්නේ නැහනේ. අර තියෙන්නේ බෙහෙත් ගහ.
මෝහිනී ඔයා හිටිය නිසයි මම අද බේරුණේ. මම ඔයාට කොහොම ස්තුති කරන්නද දන්නේ නෑ. ඒකට කමක් නෑ කුමරුනි. ඔබව ආරක්ෂා කරන එක මගේ යුතුයකම. ඇත්තමයි මෝහිනී, මම ඔයා වගේ එඩිතර දක්ෂ මේ තරම් ලස්සන ගෑන් ළමෙක් කවදාවත් දැකලා නෑ. ඔයා කොහේ ඉඳලද මෙහෙට ආවේ? මෝහිනී ඇයගේ ජීවිතයේ සිදු වූ සියල්ලම රජකුමරුට පැවසුවා. ඔයා මෙහෙම දුක් වෙන්න එපා මෝහිනී. ඔයාට මේ විදිහට වැරදි කරපු හැමෝටම මම දඬුවම් දෙනවා. ඔයා තමයි මගේ ජීවිතේ බේරුවේ. ඒ නිසා මම ඔයාට ණය ගැති. මෝහිනී, මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. කියන්න කුමරුනි. ඔබට මොනවද මට කියන්න තියෙන්නේ? ඔයා මං ගැන වැරදිවට හිතන් නැත්තම් මෝහිනී, මම කැමති ඔයා සමග විවාහ වෙන්න. ඔයා කැමතිද මගෙත් එක්කන් විවාහ වෙන්න? මෝහිනී, ඔයා ඇයි නිහඬව ඉන්නේ? කුමරුනි, මම නිසැකයෙන්ම ඔබ සමග විවාහ වෙනවා. යමු මෝහිනී. එහෙනම් මගෙත් එක්කම් මගේ මාලිගයට යමු. මොනවා? ඔබ මේ දුප්පත් කෙල්ල සමග විවාහ වෙනවද? එහෙම වුණොත් එහෙම අපේ මේ රාජ්‍යයට ඇති ගෞරවය නැති වෙලා යාවි. බලගතු රාජ්‍යයන් වලින් ඔබට විවාහ යෝජනා කොතරම් ආවාද පුතේ? ඔබ විවාහ වෙනවා නම් විවාහ වෙන්න ඕනේ රාජ්‍ය කුමාරියක් සමග විතරයි. ඒත් පියාණෙනි, මෝහිනී මට විශේෂ කෙනෙක්. පුතේ, මම පිළිගන්නවා ඔබගේ ජීවිතේ මෝහිනී බේරුවා කියලා. එහෙම වෙච්ච පළියට ඔබ ඇය සමග විවාහ වෙන්න උවමනා නැහැ. ඔබගේ ජීවිතේ බේරුවට ඇයට ඔබ වටිනා කියන තෑග්ගක් දීලා පිටමං කරන්න. ඇති පියාණනි, ඇති. මෝහිනී කවදාවත් මගෙන් මගේ ජීවිතේ බේරුවට තෑග්ගක් ඉල්ලලා නැහැනේ. එයා අවංකවමයි මට උදව් කරේ. ඒ නිසයි මම තීරණය කරේ ඇය සමග විවාහ වෙන්න. මම විවාහ වෙනවා නම් විවාහ වෙන්නේ මෝහිනී සමග විතරයි. එහෙම නැත්තම් මම කවදාවත් විවාහයක් කරගන්නේ නෑ. නෑ පුතේ, ඔයා එහෙම දේවල් කියන්න එපා. ඔබට මේ සමග විවාහ වෙන්න ඕන නම් මම මේ විවාහය කරලා දෙන්නම්. එන්න යන්න මෝහිනී. රජතුමනි, මේවා මේ විදිහට වෙන්න ගියොත් එහෙම ඔබ කොහොමද ඔබගේ නෑදෑයින්ට මූණ දෙන්නේ? ඔබ කොහොමද මේ දුප්පත් කෙල්ලෙක් ඔබගේ ලේලි කරගන්නේ? ඒ ඇමතිතුමනි, මට මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ. මට මගේ පුතාගේ සතුටයි වැදගත්. රජතුමනි, ඔබ ඒ ගැන පසුතැවෙන්න එපා. මගේ ළඟ හොඳ උපායක් තියෙනවා. ඒකෙන් සර්පයක් මැරෙනවා, ඔල්ලත් කැඩෙන්නේ නැතුව බේරෙනවා. ඒත් කොහොමද ඇමතිතුමනි? මට මොකුත් තේරුනේ නැහැ. ඒත් ඇමතිතුමනි, ඔබට විශ්වාසද එහෙම කරන්න පුළුවන් කියලා? රජතුමනි, ඔබ මගෙත් එක්කන් යමුකෝ. රජතුමනි, අපි දැන් මේ ගුහාව ඇතුළට යන්න ඕනේ. එන්න ඇමතිතුමනි. සෑහෙන දවසකින් මේ පැත්තේ ආවි. මොකක්ද මගෙන් කෙරෙන්න ඕන්නේ? අනේ ගුරුන්නාන්සේ, අපිට ඉතින් කරදරයක් වෙන්නම ඕනෙනේ ඔබතුමාව හොයාගෙන එන්න. ඇමතිතුමා කාරණය ගුරුන් වහන්සේට පැහැදිලි කරනවා. ඇමතිතුමනි, මේකද කාරණේ? ඔබලගේ කාරණය ඉෂ්ට වෙයි. ඕම පොඩ්ඩක් ඉන්ටකෝ. ඕම් රේම් ද්‍රීන් චාමුන්ඩායි රිච්චෙයි. හෝම් බ්‍රීම් ද්‍රීන් හෝම් චාමුන්ඩායි රිච්චෙයි. ඕම් අබක්කාලින්දෝ මාරෝන්දෝ විෂ්ණුනෝ හෝමුන්ඩායි ඕම් රිච්චෙයි. රජතුමනි, ඔබ මේ කට්ට අරගන්න. මේ කට්ට අරගෙන රාත්‍රියේ ඒ කෙල්ලගේ කොණ්ඩෙට මේ කට්ට ගහන්න. ඊට පස්සේ ඔබගේ මේ කරදරේ සදාටම ඉගිලිලා යාවි. ඇමතිතුමනි, දැන් හොඳටම රෑ වුණා. දැන් මේ කට්ට මෝහිනීගේ ඔළුවට ගහමු. ඔව් රජතුමනි,
අපි මේ කාලය මගහරගන්න හොඳනේ. දැම්ම ගිහිල්ලා මේ වැඩේ ඉවරයක් කරමු. මෝහිනී කොයිද ගියේ? මෝහිනී මගෙත් එක්කමනේ නිදාගෙන හිටියේ. මෝහිනී ඔයා කොහෙද ගියේ? ඉන්න තැනකින් ඉක්මනින් මගේ ළඟට එන්න. මොකද පුතේ අද ඔයා මේ උදෙන්ම මේ උද්‍යානය පැත්තේ ආවේ? පියාණනි මම මෙහෙට ආවේ මෝහිනී හොයාගෙන. මෝහිනී කොහෙවත් පේන්න නෑනේ. පියාණනි ඔබ මෝහිනීව දැක්කද? නෑ පුතේ, මම මෝහිනීව කොහෙවත් දැක්කේ නෑ. මම හිතන්නේ මෝහිනී පැනලා ගිහින් වගේ. මම ඔයාට කලින්ම කිව්වනේ ඒ කෙල්ල ඔයාට කොහෙත්ම සුදුසු නෑ කියලා. නෑ පියාණනි, මෝහිනීට බෑ කවදාවත් එහෙම කරන්න. මෝහිනී එහෙම පැනලා යන කෙනෙක් නෙවෙයි පියාණනි. පුතේ ඒ දේ දන්න ඉතින් මෝහිනීම තමයි. පුතේ ඔයා දුක් වෙන්න එපා. මම මෝහිනීටත් වඩා ගොඩාක් ලස්සන කෙනෙක් ඔයාට හොයලා දෙන්නම්කෝ. නෑ පියාණනි, මට වෙන කිසිම කෙනෙක් විවාහ කරගන්න ඕනේ නැහැ. මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්න. රජතුමනි, රජකුමරු ඇත්තයි මේ කියන්නේ. අපි ටික දවසකට ඔහුට තනියම ඉන්න ඉඩ දෙමු. ඇමතිතුමනි, මගේ පුතා වැරදි දෙයක්වත් කරදනීද? නෑ රජතුමනි, ටික දවසක් රජකුමාරයා මෙහෙම තනියම හිටියට පස්සේ ඔය හැමදේම හරියයි. මගේ මෝහිනී කොහොමද මාව තනි කරලා එහෙම යන්නේ? කුමරුනි, මෝහිනී ඔබගෙන් ඈත් වෙලා කොහෙවත්ම ගියේ නැහැ. බලන්න, එයා ඔයා ඉදිරියේ ඉන්නවා. අනේ ඔයා කවුද මේ කිරිල්ලි? ඔයා කොහොමද මගේ මෝහිනී ගැන දන්නේ? කුමරුනි, මම කිරිල්ලියක් නෙවෙයි. මම ඔබගේ මෝහිනී. මොනවද කිරිල්ලි ඔබ මේ කියන්නේ? ඔබ මට විහිළු කරනවද? ඔබ මේ කරපු දෙයට මම ඔබට දඬුවම් කරනවා. හොඳමයි කුමරුනි, මාව මරලා දාන්න. මට දඬුවම් කරන්න. මම මගේ මුළු ජීවිත කාලය පුරාම දඬුවම්ම විතරයි වින්දේ. ඇත්තටම ඔබ මගේ මෝහිනී නම් මට කියන්න, ඔබට කොහොමද මෙහෙම වුනේ? කුමරුනි, මට මේ වෙච්ච දෙයට වග කියන්න ඕනේ ඔබගේ පියාණන්. සිදු වූ දේ මෝහිනී කුමාරයාට පවසනවා. කිරිල්ලි, ඔබ මගේ ළඟට එන්න. මම බලන්නම් මගේ පියාණන් ඔබගේ ඇඟේ කොහෙටද ඒ කට්ට ගැහුවේ කියලා. මේ තියෙන්නේ ඒ කට්ට. ඔයා ඔහොමම ඉන්න. මම ඒ කට්ට ඉවත් කරන්නම්. අනේ මෝහිනී, ඔයාට හොඳ වුණා. මට කියන්න වචන නෑ ඔයා මෙහෙම දැකලා මට මොනතරම් සතුටුද කියලා. පියාණනි, මට ඔබ මගේ පියාණන් කියන්නත් ලැජ්ජයි. ඔබ ඔබගේ අභිමානය වෙනුවෙන් ඔබගේ පුතාගේ ජීවිතේ විනාශ කරන්නද හැදුවේ? අද ඉඳලා මම ඔබගේ පුතා නෙවෙයි. ඔබ ඔබගේ මේ අධිරාජ්‍ය තියාගන්න. මම මෙහෙන් යනවා යන්න. යමු මෝහිනී, අපි යන්න. නතර වෙන්න පුතේ, මගේ අතින් ලොකු වැරද්දක් වුණා. මේ රාජ්‍යයේ ඇති සැප සම්පත් මේ හැමදේම ඔයාටයි පුතේ. ඔයා නැතුව මේ කිසිම දෙයක් මට වැඩක් නැහැ. මාව දාලා යන්න එපා පුතේ. මම කරපු වැරදි හැම දෙයක්ම මම පිළිගන්නවා. මට සමා වෙන්න පුතේ. කුමරුනි, ඔබේ පියාණන්ට සමාව දෙන්න. වැරදි වෙන්නේ මිනිස්සු අතින්නේ. හොඳමයි පියාණනි, මම ඔබට සමාව දෙන්නම්.